YouTube channel. අද අපි ගර්ල්ස් පික්නික් ඩේට් එකක් යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මගේ ඉස්කෝලේ හොඳම යාළුවෝ 5 දෙනා. මාත් එක්ක 6 දෙනයි. ඉතින් අපි 6 දෙනා එකතු වෙලා දැන් මේ ලෑස්ති වෙන්නේ පික්නික් එකක් දාන්න යන්න. දාන්න යන්නේ කොහෙටද? අපි ඊට කලින් මොනවද කරන්නේ? ඒ හැමදේම මේ vlog එකට අරගෙන එන්නම්. එහෙනම් බලාගෙන ඉන්න අද දවසේ මොකද වෙන්නේ කියලා. අවුරුදු ගානක් තිස්සේ ප්ලෑන් කරපු අපේ ඩ්‍රීම් පික්නික් ඩේට් එකට තමයි දැන් මේ යන්නේ. ඉතින් අපි 6 දෙනා කලින් ප්ලෑන් කරපු විදියට පික්නික් එකට ඕනේ කරන බඩු ඔක්කොම අපි කට්ටිය බෙදාගෙන තව මගින් ගන්න ඕන බඩු වගේකුත් තිබුණා. ඒ ටිකත් අරගෙන අපි කොහොම හරි අන්තිමටම පික්නික් එක දාන්න ගියේ තලවතුගොඩ දියසරු පාක් එකට. මුලින්ම මම අපේ කේක් ෂොප් එකෙන් පික්නික් එකට ගැලපෙන විදිහේ ලස්සන චුටි කේක් එකක් හදාගත්තා. ඊට පස්සේ මම ගියේ පන්නිපිටියේ මාෂල් ෆ්ලෝරා එකට පික්නික් එක තවත් ලස්සන වෙන්න ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේ එකක් ගන්න. මම එතනට යද්දී දිල්මි එතනට ඇවිත් හිටියා. ඉතින් අපි දෙන්න මල් ටිකත් අරගෙන ආයෙ කොට්ටාවට ආවා. කොට්ටාවේදී අපිට සවිත්මව හම්බුණා. ඊට පස්සේ අපි තුන්දෙනාම බොරැල්ල බස් එකේ පැලවත්තට ආවා. මොකද පැලවත්ත පිසා හට් එකෙන් තමයි අපේ පික්නික් එකට අපි පිට්සා එක ගත්තේ. එතනදී අපිට සෙනුල්ලවත් හම්බුණා. ඊට පස්සේ අපි 4 දෙනා එතන ඉඳන් ටොක් එකක් දාගෙන පාක් එක ළඟට ආවා. සාමාන්‍යයෙන් ඉතින් ත්‍රීවිල් එකක 4 දෙනෙක් දාගෙන යන්නේ නෑනේ. අපි ඒ ත්‍රීවිල් අංකල්ට චූටි බොරුවක් කිව්වා අපේ සෙනුල්ලට අවුරුදු 15ක ළමයි කියලා. එහෙම කියලා තමයි ඉතින් අපි 4 දෙනාම ත්‍රීවිල් එකේ ආවේ. එක ළඟම තිබුණා කීල්ස් එකක්. ඉතින් එතනට අපේ අනිත් යාළුවෝ දෙන්න සෙනෙත්මී ඩිලුක්ෂී ඇවිල්ලා තිබුණා. ඉතින් අපි මේ කීල්ස් එකෙන් තමයි අපේ පික්නික් එකට ඕන කරන අනිත් කෑම ජාති ටික ගත්තේ. මේ පාක් එක ගැන කිව්වොත් කොළඹ අපිට තියෙන මාරම ලස්සන පාක් එකක්. ඉතින් මේ දියසරු උද්‍යානය ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු සංකීර්ණය අසල වගුරු බිමක ඉදිකරන ලද තෙත් බිමක්. මේ පාක් එක ඇතුළට යන්න රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. කෑම බීම නම් ඇතුළට ගෙනියන්න අපිට එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි කොහොම හරි මේකේ ඇතුළට ගිහිල්ලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විඳගෙන අපේ පික්නික් එක දාන්න ලෑස්ති වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පාක් එකට ගිහිල්ලා බලන්න කොහොමද මේ පාක් එක කියලා. හැබැයි පරිසරයට හානි නොකර ඉන්නත් වග බලා ගන්න ඕනේ. පික්නික් එක අවුරුදු කීයක් අපි ප්ලෑන් කරාද පික්නික්? 20 කරුළු. ඇති කරන සර්පෙන් ඇති කරන සර්පෙන් චුට්ටුවක් දාපන් කොයි පැත්තටද යන්නේ? ඇයි විසිතුරු වශයෙන් කියන්නේ ඇති කරන වශයෙන් ඕපන් ඒරියා එකකට යනවා. මේ දෙපැත්තටම මේ ඉස්සරහට යමු. ඉන්න බය වෙලා. නෑ. හරි. අපි දැන් කොයි පැත්තටද යන්නේ? Turn right ද? අපි right නෑ. අපි left යන්න. left. අන්නනේ පික්නික් එන්න. කෝ? ඔව් පික්නික් එකක්. කො? අර අතන. අර තියෙන. ඕ මයි. අපෝ මේ හරියනම්ද අපි අතේ මුකුත් නෑ. කියන්නේ අපි අතින් කටින් මොකෝ එන්නේ. ළමයි විතරයි නේද? මේ මට ළමයි මොකද? අපි මෙතනින් කොහෙටද යන්නේ? ඔව් මෙහෙම වෙලා තියෙන්නේ අපිට. අනේ එමුණ තියා කනක්. මේ හරිය කිඹුල්ලු ඉන්නවර. කොහා උමයි. කිඹුලෙක් ආවොත් කොහොමද? කන්න දීලා තමයි අරින්න වෙන්නේ. මේ හද අපිට පාර වැරදුනවද මන්දහලු?
මටත් හිතෙනවා මේ හරිය ටික වතුර වැඩි වගේ කියලා. මේ හරිය වතුර වැඩි. හලෝ මම හිතන විදිහට පාර වැරදුනා. පියන් අර පැත්තට අර පික්නික් එකේ නෑ අපි නෑ මේකේ ගිහිල්ලා බලමුකෝ. නෑ ගානට එන්න විදියක් නෑ. ඔව් ඒ ගම් බහලා තියෙන අයියෝ ඊට වැඩිය නෑ. අනේ ගම් බහලා අපිට හදවත දාන්න උඹලාගෙදි ගියා. අපි අතුරට අංක බලලා ඒත් වෙලා අර තියෙන්නේ මේක අපි පාර වැරදුනා මං හිතන්නේ අපිට. කමන්නේ. අපි මේ වගේ තනක් වුණා. මේ කිඹුල් ඉන්නවා. ඉතින් කිඹුල්ල කොහොමත් ඉන්නව මේකේ? කිඹුල්ලෝ ඔව්. කිඹුල්ලොන්ට ඉතින් එන්න බෑ. කිඹුල්ල එනවා අයියෝ අර බ්ලොග් එක දැක්කේ නැද්ද? ඒකේ පෙන්නනවා කිඹුල්ලව. යාලේ කොටි දීවි. මෙතන අර තියෙන්නේ පාර ඉවරයි. මෙච්චරයි පාක්කිත. හද බා. නේ යන්න දන්නවද උඹලා කොහේ? අනේ අපි වැරදි පැත්තකින් ආවේ හරි. අපි වමට යන්න කිව්වනේ. ඔව් වමට යන්න. ඇයි අපි මුලින්ම දකුණ තෝරගන්නේ? මේ යනකොට ඩොග් ගාලා එක තැනක ගිල්ුවාම තමයි. කොහොමද අපි රෙද්ද එලපු තැන? අපි රෙද්ද එලපු තැනම ගිරිලා. ඒ තව යන්න පුළුවන් හලෝ අර. අව යන්න මේ යන්න පුළුවන් යන්ද? මේම් සෝරුපෝ ඒ වෙනා යන්න. නෑ අර අරහේ යන්න පුළුවන් අර පාරක් තියෙන. සපත්තු දාලා නිය ඔක්කොම. නෑ මේ මෙතන එකක් නම් තියෙනවා වතුර එකක් අර පාලමක් වගේ. පොඩි ඒ දණ්ඩක් තියෙනවා අපි. ඒ දණ්ඩ පසු කරගෙන යන්නේ. අර පැත්තේ බලන්න. මෙතන හරිය තීර තියෙනවා හැබැයි මේ ඔව් අර හරිය ඉඳ තියෙනවා මේ පැත්තෙන් ගිහින් බලමු. මේ පැත්තෙත් තියෙන පාර. මේ පාර තියෙන. කෙලින්ම ගියත් යන්න පුළුවන් මේක ගියත් යන්න පුළුවන්. මෙතනින් යන්න. මෙතන යන්න ඉතින් බලන්න ලස්සන බලන්න. ලස්සන බලන්නත් එක්කනේ ආවේ. හලුවර හඳුන් දෙවිය. අනේ හලුවර හඳුන් දෙවිය. පීරියම් පය. ඒ අතරේ මොකෙද ගියේ කියලා හොදාම. යා. ඉරවුඩු හොටෝයි. මම අර ඒකනම දැක්කම තිබුච්ච මට නම් දැන් බයි හිතෙනවා. යන් මේක ඇති විසිකු සරකෙක් නෑ. සතරෙන් කවුරු හරි යන්න ඔය. අනේ බෑ දෙපැ මගේ අනිත් පැත්තට යන්න. යම් අම්බා. යන්න. ඒකම කැලෑව. මේ වැටෙන්නේ නැතුව එන්න මේ දෙපැත්තේ මේව නෑ. මේ මෙතනත් ඉන්න සතෙක් බලාගෙන එන්න. ඉරවුඩ බය වුණා ඈ. දිය බල්ලෙක් ඉන්නවා එතන. ඕකට අපිට ඉන්න බෑනේ. ඉන්න බෑ මෙතන යන්න පුළුවන්. ඒ උ යන්නෙත් නෑනේ. ඒක දාමු බය නැහැ. එයා ඇඟට එන එක්කෙනෙක් දන්නේ නෑ. එඟට එන්න පුළුවන් අපියා. අන්න පණින්න බලාගෙන ඉන්න යන්න. බැලුන් දෙකක් තිබ්බා. පාට දෙකකින් අරන් ආවා. මෙයාගේ ඔය දැන් මෙයාගේ දොල වගේ කිඹුලෙක් දොල. අගුරු බිමක් අගුරු. කලබ එන්න එහෙනම්. මම නම් හිටියේ නෑ. පරිසම් දෙන්න. ආත්ම ගානකට නෑ ඉතින් නෑ ඒ දෙන වැඩි. හරි වෙලා යන්න. වැඩි කරගෙන වරදක් වැඩේ මොකද? වැඩේ ඉවර කරලා යනවා. අනේ මට වරදක් කරත් හිතකින් නොවේ. සෙනුලන අද නියම වේ. ඇලදින්න වගේ. අද එපා මූඩ් එක අයින් කරලා එන්නට ලෙඩ මූඩ් එක. මම අද එපා ඒවා කියලා සෙනුලගේ උඹනේ. හරිද?
මේ චුට්ට මෙහෙම කරලා මෙහෙම කරලා. නෑ මෙහෙම කරන්න ඕනේ නෑ අන්න හරි එන්න එහෙම කරලා ඕක දිවනවලේ දැන් දෙන්න දෙපැත්තෙන් ඉඳගෙන අපි බඩු දිනක තවත් ටික හතර පැත්තෙන් දිය ඒක ඉඳ ගන්නකොට ආ දැන් ඉඳ ආ රෝගල් මල් පෝච්චි තියෙන මල් පෝච්චි එනවද මුලින්ම මම කියන්න ඕනේ මේ ව්ලොග් එකේ ප්‍රධාන අරමුණ තමයි අපි 6 දෙනාටම ලස්සන මෙමරි ගොඩක් ඉතිරි කරගන්න පුළුවන් වීඩියෝ එකක් හදන එක. ඉතින් චුට්ටක් මේ ව්ලොග් එක දිග වැඩි වෙයි. ඒකට සෝරි අතර මට කරන්න දෙයක් නැහැ. ගත්ත වීඩියෝස් ඔක්කොම තියාගන්න ඕන නිසා මේකට ඒ ඔක්කොම වගේ දාන්න උනා. හරි. කොහොමහරි ඔන්න අපි දියසරු පාර්කයක ඇතුළට ඇවිත් වටේම ඇවිදලා අන්තිමට තැනක් හොයාගත්තා අපේ පික්නික් එක දාන්න. ඒත් ළමයි ඔයාලා දන්නවද අපිට සිද්ධ වෙච්ච අවාසනාවන්ත වැඩේ මොකක්ද කියලා? අපි පික්නික් එක දාන්න ඔක්කොම ලෑස්ති කරලා පික්නික් එක පටන් ගන්න යද්දිම දියසරු පාර්කයක වැඩ කරන අංකල් කෙනෙක් ඇවිත් අපිට කිව්වා මෙතනින් එපා හවසට මෙතනට විසකුරු සර්පයෙක් එනවා කියලා. කොහොම හරි ඉතින් ඒ අංකල් හරිම හොඳයි. අපේ පික්නික් එක දාන්න අපිට අලුත් තැනකුත් හොයලා දීලා අපේ පික්නික් ක්ලොත් එකත් බිමට එලලම දීලා ගියා. ඉතින් ඔයාලටත් මේ වගේ තැන්වලට යනවා නම් ටිකක් පරිස්සමින් මොකද විසිකුරු සත්තු එහෙම ඉන්න පුළුවන්. පරිසරයට හානි නොකර වටපිටාව ගැන බොහෝම අවධානයෙන් පරිස්සමින් මේ පරිසරයේ සුන්දරත්වය විඳගෙන බලන්න කියලා මම බොහෝම ආදරෙන් ඔයාලට මතක් කරනවා. අනේ මගේ වතුර කන අනේ වතුර කන යා යා එතන කෙනෙක් ඉන්න හරිද ඔව් හරි එන්න ඕක එන්නද යා මොනවද යල්ලන්න ඕනද ගමන්නේ කොහෙද නුගක කොහෙන්ද චුට්ට වීඩියෝ කරගත්තා නේ අපිට උනා කර හැබ්බයක් ගැන අපි පස්සේ කතා කරමු ඔය වීඩියෝ එකෙන් දාලා අපිව ණයා කාලා මැරින්නේ විරාවටනේ හවස වෙනකොට ණයා ඇයි බඩ ගාගෙන කොහොමද ඒ අංකල් හරි හොඳයි හැබැයි ඔව් ණයා නම් බැනලා නේ නුග ගහක් කොතනද අපි ආර තියෙන අපතන අපි ඉස්සෙල්ලා කර සබී කිව්ව තැන හරි අපි කොහමද බලන්නේ අංකල් දැන් හොදන්නේ නෑ මෙතන නම් මම අර ඒ වැඩ කරගෙන හිටියේ ඒකයි නැත්නම් අර වහලේ පොළොන්දු බැඳමන්ද හිටියේ එතන හැමදාම නයිස් කියනවා ඔතනේ ඔය හරිය ඉන්නෝ නිකන් නිතරම ඔව් ඉතින් පොඩ්ඩක් කලබල වෙච්ච ගමන් ආවොත් එහෙම ඔව් හරි thank you ඩාකල්ලා කරේ ඉක්මනට යනවා මේවා මල behind the scene මේ ඔයාලව පේන්නේ අරහෙට ගියෝ තව යන්න ඒත් හතරම අහුවෙන්නේ නැහැ කමන්නේ නැහැ සෙනුල තව මෙහාට ඒ උස්සස් එකනේ උස්සත් එක ඒ තව මෙහාට සෙනුසුට පෙත්පසට එන්න මෙහෙම ඔලු පේන්නේ නැහැ කමන්නේ අර නටන්න වගේ එලන්න බඩේ මෙහෙම ඉඳලා යා ඉන්න හතර දෙනා එහෙම ඉඳලා බඩගෙන ඉපා ඉන්න අල්ලන්නේ ඉතින් 1 2 3 ඔන්න බලන්න මේ වීඩියෝ එකට කමෙන්ට් රෙද්දක් කියලා කරගෙන තියෙන්නේ අද කියයි මේ මේක හදන්න ඒ වගේ මොකද මේ ඔයාලා වීඩියෝ කස්සනේ ඔයා දුවලෙන් ඔයාට තමයි තේරෙන්නේ දැන් ඔක්කොම ප්ලේට්ස් ටික හරියට වෙන වෙනම දාන්න දැන් මෙහෙම පෙන්නුවා ගියා
මම අපේ පික්නික් එකේ ෂෝට් වීඩියෝස් එහෙම හදලා දාලා තියෙනවා මගේ TikTok account එකේ YouTube shorts උත් දැම්මා. ඉතින් දැන් මේ කරන්නේ අපි ඒකට වීඩියෝ ගන්න ගමන් තමයි ඉන්නේ. අපි පික්නික් එකට ගෙනාව ඔක්කොම ටික ඉක්මනට ලස්සනට තියලා ලෑස්ති කරගත්තා. එහෙමනම් බලාගෙන ඉන්න කොහොමද අපි මේ පික්නික් එක එන්ජොයි කරන්නේ කියලා. හිඳ හිටේ සඳේ සෑහෙන්නම්මා නොවගේ ඇස්පුරා රැදිලා යායට පායනා බෝදා සඳ තෙත බේරෙනා පිණිදෝරක හිත පාරනා මේ මාදුක සැපසේ වින්දා හෙට රැවෙනා එලි වෙන සඳ හිත හාරනා ඔයාලටත් ඇතේ ඔයාලගේ ජීවිතයේ හැම දේම බෙදාගන්න පුළුවන් ඔයාලා ළඟින්ම ඉන්න යාළුවෝ පිරිසක්. ඉතින් මේ ඉන්නේ මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳම යාළුවෝ කට්ටියක්. නම් වශයෙන් කිව්වොත් මෙයාලා තමයි දිල්මි, සෙනෙත්මි, සිනුල්යා, සවිත්මි, නිලුක්ෂි. ඉතින් අපේ යාළුකමට දැන් මං හිතන්නේ අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. ඇත්තටම කිව්වොත් මනුස්සයෙක්ට ජීවිතේ යාළුවෝ කියන අය ඕනේ. අපිට සතුටක් දැනුණ වෙලාවට විතරක් නෙමෙයි දුකක් පාළුවක් දැනුණ වෙලාවටත් අපි ළඟින් අපේ යාළුවෝ ඉන්නවා කියන එක මං හිතන්නේ අපිට ලැබෙන ලොකුම සැනසීමක්. ඉරිසියාව අහලකවත් නැති හොඳ යාළුවෝ කියලා කියන්නේ ජීවිතේ මට නම් ලැබුණු මාරම ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් මේ තාවකාලික නැවතුම්පලේ හමු සදාකාලික මිතුරනේ යාළුකමට යහගියපු ආත්මීය සහෝදරියනි. ඉතින් ස්තුතියි මගේ ජීවිතයට ආවට. ඔයාලා වගේ හොඳම යාළුවෝ ටිකක් ලබන්න මං ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි. හරි නිවන් ඉතින් ඇවිල්ලා. ගෝතරේ නිවන්. දරෝගේ මො. ආයේ ඔටෝ බිබිලා. Ah,
රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි තීසිනාවන් ආස්කුස මෙවූ රටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ ඒ වෙලාවේ අපි මොනවද කතා කළේ කියලා නම් ඔයාලට අහන්න දෙන්න බෑ. මොකද ඒවා අපේ සීක්‍රට්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ගෙනාවු කෑම බීම ටික කාලා බීලා අපේ පික්නික් එක ඉවර කළේ. හෝ ඉවරයි කියලා හිතුවට පික්නික් එක තාම ඉවර නෑ. ඊළඟට අපි හරි ෂෝයි වැඩක් කරා. මේ දවස අපිට හැමදාම අපේ මතකේ තියාගන්න මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනුවෙන් අපි පොඩි මෙමරි කාඩ් එකක් ක්‍රියේට් කළා. අපිට කලර්ස් එකකින් ෆැබ්‍රික් පේන්ට් හොයාගන්න බැරි වුණා. ඒක නිසා ෆැබ්‍රික් පේන්ට්, වෝටර් කලර්ස්, කියුටෙක්ස් කියන ඔක්කොම જાති වලින් අපේ ෆින්ගර්ප්‍රින්ට් තියලා තමයි අපි අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් කාඩ් එක හදාගත්තේ. අදාළ ඇඟිල්ලට ගහන්නේ. එකම බෝඩ් එක දෙපාරක් තියන්න එපා. ඔව්. එහෙම කරමු. ඒ ගාලේ ඇඟිලි පට්ට කැතයි. මගේ උනට එන කවුරු හරි. දැන් ෆිල්ම් එකේ කොහොමද තියලා කොහොමද ඒක නෑ ෆින්ගර්ප්‍රින්ට් එක දෙන්න. ඔව් මේ මෙහෙම කරන්නේ. මේ අදහසක් ආවා. මේ අහන්නකෝ 11ක් තියෙනවනේ. ආඩියට යනවා. බස් හරි මේ පැත්තේ කොළ හදා ගන්න හරිද? ඔයා දැන් මේක නම් මෙහෙම ඔයා හැමකෙම තියාගෙන යවන්න. ඩීල්වි මේ දෙනිගේ ෆින්ගර්ප්‍රින්ට් එකක් තියයි මම. මේ පාට දෙන්න. මේ මේවා නම් දැද්ද සෙනෙන්නේ. ඕන කරන්නේ නැහැ. මේ ෆැබ්‍රික් එක හැදි තියෙන කොහොමද ඇතුළට දාගත්තද? දාන්න ඔයා මොන පාටද? රෝස් මාබඩ ඇඟිල්ලද? නෑ මා රතු මහපටද? මාබඩද? මේ ඇඟිල්ල රෝස්. මාබඩ ඇඟිල්ල මහපටනේ. මේ බලපන්. හරි ප්‍රශ්නානේ. මේක ඔබලද? නෑ පොඩුවට. මේක නැති. ඇයි වතුර කපයක් ඕනනම්? වතුර නෑ. මං ගාව වතුර. වතුරක් ඕනද? ඕන කෑ වුණොත් තේරෙන්නේ මං ගන්නවා වතුර තියෙනවා හරි පැත්තේ කවුද හදන්නේ මොනකින් පටන් අනේ මේ මම කඩන් ගන්න ඕනේ මේක වතුර එක හලා ගන්න බෑ අර මට හිතෙනවා අරව වදී කියලා මට පාඩක් හම්බුනේ නෑ මොන පාඩ බෝලේ තියෙන්නේ පාඩක් දෙන්නේ මේ මෙයාට පාඩක් දෙන්නේ මේ ඔයා පාඩක් කියන්නේ අරණිය අක්කා අර ගත්තනේ රතු ඉතුනේ ගත්ත රෝස රතු ඉතුර රතු සම්මේ එහෙනම් මේ මොනවාද මේ දෙකේ එකක් ගන්නවද මේ රතු සද ප්ලීස් කොහමද දෙන්න පිටසර් සාවිතිකා අම්මෝ ඔන්න දීල්ලිට දෙන්නේ බලාගෙන ඉතින් මේ විදියට තමයි අපේ මේ දවස අපි එන්ජොයි කළේ. ෆින්ගර්ප්‍රින්ට් තියපු අපේ කියුට් මෙමරි කාඩ් එකත් හදලා ෆොටෝස් එහෙම අරගෙන අපි ඉතින් විසිර ගියා. ඔයා තාමත් මගේ channel එක subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ subscribe කරලා මගේ YouTube family එකට එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ආයෙ දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු අගයි නුඹ සඳක් සේම බැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතකයි පමණයි මා ඉතින් යන්න යන
මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි. බෑ එනික අපේ පික්නික් එක අදින් ඉවරයි. දැන් ඉවරයි. ආවලට මොනවද මේ පික්නික් එක ගැන තියෙන අදහස්? පැය ගානක් හේතුණා පැය කන්න භාගයෙන් ඉවර කරා තැනක් හොයන්න බෑග් විතර ගියා. පැයකට වැඩි දෙරම් වෙන තැනකට ආයි ආවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.